friends, welcome back to Gaming Chutta YouTube channel. Ini ada play කරන්න යන්නේ Minecraft වගේ game එකක්. Minecraft නෙවෙයි. හැබැයි Minecraft වගේ සුපිරිම game එකක්. අය කියන්නේ Minecraft නෙවෙයි කියන්න බෑ බා. Minecraft වගේම. පේනවනේ. අය ගෙදර කෙනෙක් වීඩියෝ එක පටන් ගත්තා. වීඩියෝ එක පටන් ගත්තාම වහිනවා එන්නේ. කර්මය තමයි හරි ඉතින් එළම ඔල දකින්න thumbnail එකේ තිබ්බදී thumbnail එකේ තිබ්බේ අපි අද යනවා නිල්බින්දර තියෙන පාරසක් වලේට මොකද්ද පාරසක් වල කියන්නේ නෙදර් මගේ වාස අයියෝ මේ දොරත් එක්ක බෑනේ විශාල කරදරයක් නානේ මොකද කරන්නේ මම ඊළඟ දරේ ඉද්දිවත් මේ කඩන්න ඕනේ හරි බං ඉතින් එළම මම අර ඔන්න එළිය පේනව නේද මොකද්ද මගේ බෑම ඔය බෑන්න දිනවා ලොකු නෙදර් පෝටල් එක. අන්න එකින් ගියාම අහුවෙන්නේ එතන. මගේ වාසනාවට මන් දන්නේ නැහැ. ඊට පස්සේ බං මම පොළොවේ යට එකක් ඇදුවා. ඒ පොළොවේ යට හදපිටින් ගියාමත් යන්නේ එතනම තමයි. What the fuck? ඉතින් ඇතුළට ආවම බිත්ති ඉන්නවා එළියට. මම මගුලක් දන්නේ නැහැ. අතින් මම යන්න කලින් ලෑස්තිලා හිටියේ. උඹලට කියන්න බැරුව නම් මට ඩයමන්ඩ් හම්බුණා. පොළොවේ යට හාරගෙන යද්දිවා මට හම්බුනේ. ඩයමන්ඩ්. වෙනවනේ එන්චාඩුත් කරලා දෙන්න. ඊයද මේකට ගෙනියමු වෙපන් මොනවාද ගෙනියන්නේ? මේකයි අපි ටිකක් අරගෙන එමු මචං. වැඩි ඕනේ ටිකක් ගත්තාම ඇති. අපි යාමන ගහස් වලට ගහන්න මෙන්න මේක ගමු. තාමනා හරි ඕනේ. කණ්ඩ දෙයක් ගන්න. ඉඳ මොනවාද මට මොනවාට කන්න? පහළට පණිවි. මේ තියනවනේ මේ 아무තු බ්ලොග් જાතියක්. ඒවා නම් මම හොයාගත්තේ නෙවෙයි. ඇත්තම කිව්වා. මම ක්‍රියේටිව් දාපු වෙලාවක මට තිබ්බලා හම්බෙච්ච දෙයක්. මේ තින්නේ මම නෙදර් පෝටල් එක. පිහන යමු නිල් ගින්දර හොයාගෙන. පොඩ්ඩක් ලෝඩ් වෙන්න ඕනේ. හරි බං ඉතින් එළම. උඹලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාමු. ඒ විතරක් නෙවෙයි like උත් කරමු. ඔය ලෝබ වෙන්න එපා, කුක වෙන්න එපා. බ්ලැන්ක් ඔය පේනවනේ ගත්ත ගමන් thumbnail එකෙන් මම පොඩි edit එකක් දාන්න කියලා මෙන්න මේ විදිහට හදාගත්තා. එච්චරයිද? Oh my god! Wow! දැන් මේ තියෙන බ්ලොක් එක කඩාගමු. ගාසෙ මෙහි ඉන්නවා ස්කිල්ටන්ලා. මෙහි ජනගහනය වැඩි ප්‍රමාණයක් ඉන්නේ ස්කිල්ටන්ලා. දකින්න කලින් මේවා ටික කඩාගමු. කඩාන ගන්න බෑ නේද? අර සිරාවඩම. ඇයි අර මේවා ගන්න බැරි? මොකක් හරි ප්‍රශ්නයක්? මඩවත් හිතා ගන්න බැරුණා මොකක්ද උනේ කියලා. පොඩි කේස් එකක් තිබිලා තියෙන්නේ. ඒක දැන් හරි හරි බං ඉතින් එළම දෙන්නම් අපේ අම්මා ගාසෙත් දැකලා කබයි අරේ බයි නෙදර් පෝටල් එක ගන්න සුනේ සුන් තමයි අය කියන්න දෙයක් නැති වෙනවා උඩ දැන් එකක් හම්බුණා එකක් ගත්තා අපේ අම්මට සිරි thank you ගාස් නේ බෝස් ගිරම නම් මට හරියට තාමත් කියා ගන්න බෑ මොකක් වුණා මට මොකද කොහොම ඉන්නවද ගාස ඉන්නෝ මූද ගන්න නැත්නම් වෙන එකද ගන්නේ මේ කනේ ගන්න මේ තියාගෙන ඔකට ඉන්නපන්නේ ඔය ඉල්ලගෙන කෑවා හරිද අඩේ අප්පා ගැව්වෝ යන්නේ බං හරි බං ඉතින් එළම අවසානයේද වන්දා කෝකා අපි දැක්කේ නෑ ගියා හිටියත් නැතත් අපිට නෑ අපිට ඕනේ මෙන්න මේවට මොකද්ද බං කියන්නේ මේවට කියන්නේ soul soil බං ඔව් soul soil එතකොට බං
අපිට සෝල් සෑන්ඩ් ටිකක් ඕනේ. අර මේ මොකක්ද අමුතු විදියට තියෙන ඒවා දා. මේ තියෙන්නේ ටිකක් වෙනස් ඒවා. ඒවා නිකන් අර බං ඔළුව නෙවෙයි. අර මූ වගේ තියෙනවා. කවුරු හරි ගානවා. අපේ අම්මා. දැන් ගහපන්. ගහගන්නේ කිට. ඇයි ගන්න බැරි? මේ දුන්නේ රීතර නැද්ද? ඕඩ සිරාවටම අපිට දැන්ට ඇති වගේ නේද මේ? ගොඩක් ආක්‍රමණශීලී මේගොල්ලෝ. මං එළියට යන්නේ නැද්ද? යන්කෝ එළියට. අඩේ සිරාවටම විශාල කරදරයක් වුණානේ. මේ යනවාද? පැත්තකට. අම්මෝ බා. ෆ්‍රෙන්ඩ්ස් අපි වේරුණා. කඩින්ගෙන් මැරෙනවා. මේ මොකද දෙන්නෙක් නේද හිටි? එන්න බෑන් කෙනෙක් හිටියා. අපිට තාම යන්න බෑ. දැන් එන්න පුළුවන්. හරි බං ඉතින් එළම අපි මෙන්න ගත්තා. සෝල් සොයිලුයි සෝල් සෑන්ඩුයි. සෝල් සෑන්ඩ් නම් 3යි බං ගන්න පුළුවන් උනේ. අර මට හිතෙනවා බං මේවා මේ පැල කරන්න. හරි බං ඉතින් එළම පොඩි සද්දවත් දැනෙනවා නම් ගණන් ගන්න එපා. ඉතින් බල තාම මගේ channel එකට subscribe කරේ නැත්නම් subscribe කරන්න. උඹලට දෙයක් පෙන්වන්න තියෙනවා මචං. ඇත්තම කිව්වොත් මම ගොඩාක් දේවල් හොයාගත්තා බං. ඇත්තම කිව්වොත් මම කලින් සැරයක් ඒට ගියත් එක්ක. මට සෝල් සොයිලුයි සෝල් සෑන්ඩුයි දෙකම හම්බුණා. මේ තියන්නේ මේ සෝල් සොයිල් බං. හරිද? හරි අපි මේ ටිකක් දාගමු. මේ ටික මෙහෙට දාලා මේ ටික මෙහෙට දාගමු. උඹලා කවුරු හරි දන්නවා නම් ඉඳපන් පෙන්නන්න. උඹලා කවුරු හරි දන්නවා නම් මෙන්න මේක. මේක නෙවෙයි. මේකද? නෑ ඒකෙත් නෙවෙයි තියෙන්නේ මගේ ආමර් බං. හරි දන්නවනේ. ආමර්. මේ තියන්නේ මෙන්න මේක. කමාන්ඩ් බ්ලොක් එක. දන්නවද මේක? සමහරක් අය දන්නත් ඇති මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන්න ඇති. ඉතින් මේක ප්ලේ කරන අය පොඩ්ඩක් මට කියනවා මේක කොහොමද පොලොට හයි කරන්න කියලා. පොලොට හයි කරන්නත් බෑ මචං. මට මේක යූස් කරන්නත් බෑ. මම ක්‍රියේටිව් දාලා පොඩ්ඩක් බලලා වෙන වර්ල්ඩ් එක. ඒක මට මේක හරියට කමාන්ඩ් එකක් දී ගන්න බෑ. දන්න අය මට කමාන්ඩ් එකක් මොකක් හරි කමාන්ඩ් එකක් එපා. හරි බං ඉතින් මේක දාගමු. අපි ආයි යමුද? යමු නේද? ආයෙත් යමු අපි. ගේම් ඉල්ලමු ගිහිල්ලා. කිසි ආමර් එකක් නැහැ. කිසිම ආරක්ෂාවක් නැතුව මම යන්න හදන්නේ. අපි දාගමු ගෝල්ඩ් ආමර් එකක්. නෑ නෙදරයිට් නෑ ගෝල්ඩ් ආමර් එකක් දාගමු. 1 2 3 4යි. අද්දාගනි. හරි බං ඉතින් එළම දැන් අපි යන්න හදන්නේ ආයෙත් නෙදර් වලට. දාපන් මෙතෙන්ට. මේක දාපන් මෙතෙන්ට. කොහොමද කොල්ලේ ගැම්ම? යාතේ වෙපන් එකක් නෑ. ඒ ඔය එන්න දිනනවා ගැම්මන් නේද? මම පුළුවන් වෙලාවක උඹලට දෙයක් පෙන්වන්න බැරි වුණා. ඉතින් මගේ කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඒ වීඩියෝ එක බලන්න ගිහිල්ලා පොඩ්ඩක් නිදාගනින්කෝ. පළියකට යන්න කලින් මොතර නිදාගෙන කාලා බීලා යන්න ඕනේ. කන්න දෙයක් නැද්ද? කණ්ඩ මුද්ද බනිස් කියලා දෙයක් තියෙනවා. කණ්ඩ දේව රස කරන්න කමු. පොඩ්ඩක් බඩගිනි ගතියක් තිබ්බා. ඔය ඇති. අපි දැන් යමු ගේම ඉල්ලන්න ෆේස් ටු ෆේස් වලියක්. හරි බං ඉතින් එළම කොහේ මේ මොකද්ද මේ උනේ? ඔය යන්නේ ලස්සනට. අඩෝ සිරාවට මට මොකෙක් හරි ගහන පව එකක්. සද්දයක් ආවා සද්දයක්. පව එකක් නෙවෙයි. අතනක් පැටලෙනවා. හරි බං ඉතින් එළම මගේ subscribe 3000ට යන්න මට help එකකුත් දෙමු. ඉතින් 2000 ගාණක් තියෙන්නේ. මම දිගටම දැන් Minecraft උත් දානවා. වෙන ගේම් උත් දානවා. මේ මොකක් හරි සද්දයක් එනවා නේද බං? එක්ක මට ඩැමේජ් දෙනවා නැත්නම් වෙන කාටට ඩැමේජ් දෙනවා.
ඒ මම ඊළඟ සැරේ වෙන වර්ල්ඩ් එකකින් හරි එනවා. අනිවාර්යයෙන්ම එනවා කිව්වොත් එනවා තමයි. කිව්වා. මේ තියෙන සෝල් සෑන්ඩ් ටිකක් එකතු කරගමු. අප්පට උරු. මෙන්න පිම්පි. අඩා මට අදත් තීතල් ආයෙත් තීතල් ගේන්න බැරි වුණානේ. හෙහෙ කොහමද අතල් එක? ඊතල දෙකක් කොම්බුණා. එන්නම් කාට හරි දාන්න පුළුවන් වෙයි ඊතලෙකේ. අන්න එකෙක් ඉන්නවා. එකෙක් ඉන්නවා. තෝට ඉඳ කොහොමද ඒක? අයියෝ ආයෙත් පසුබහින්න වෙනවද? එනවාකෝ. හරි එකෙක් ඉවරයි. මේ ඊතල ඇහිද ගන්න පුළුවන් දන්නේ නැහැ නේද බා? ඔව් බෑනේ බා. මම මරන්න වෙනවා ඒකට. තව එකයි වඩ ගන්නෙ. ආයි ගන්න. හරි ඌ ඉවරයි. තව ඊතල හම්බුණාට. මස්කඩ හම්බුණා බා. කවුරු දන්නවද මේ මස්කඩ වලින් මොකද ගන්න කියලා? අර මේ මොනවද බං මේ? මේකෙන් බෑනේ මේකෙන් ගන්න. අඩෝ සිරාවල මේ මොනවද මේ? අඩෝ සිරාවල මම සෝල් සෑන්ඩ් ටිකක් එකතු කරගන්න පුළුවන් දැන්. හරි බං දින්ගෙලම කිසි ප්‍රශ්නයක් නැතුව දැන් කඩා ගන්න පුළුවන් එක දිගට. කියන්නේ එක දිගටම නෙවෙයි. නෙගටිව් දෙකකින් ඉඳලා මේ පායනවා. සෝල් සෑන්ඩ් 10ක් විතර අරගෙන යමු නේද? මේ මොනවද මේ? නෙදරට් අඩෝ සිරාවට මම සෝල් සෑන්ඩ් මරු වගේ ටිකක් ලස්සනයි. සොයිල් තියෙනවා. තව ටිකක් එකතු කරමු. කරගත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. no problem. අඩ අපි ගා තියෙන සොයිල් විතරයිනේ. සෝල් සෑන්ඩ් මදි බං. අඩෝ සිරාවටම අද්දේ උනේ පිච්චුණා නේද? ඒ පිච්චරෝ. අඩෝ සිරාවටම කනත් තමංගෝ. අඩ මට බඩගිනිඩා. අපිට කවුරු හරි ගහනවා. අප්පට උඩු ගාසකුත් දැක්ක අපිව. මම නෑ මෙතන. මම හොයන්න එපා. එතන මම නෑ. සිරාවටම හොඩි බං දින්ගෙලම අපි මේවා ටික පත්තු කරලා බලන්න ඉපේ ගෙදර ගිහිල්ලා. යමන්කෝ අපි ගෙදර ගිහිල්ලා මේවා ටික පත්තු කරලා බලමු. අන්තම් මේවා පත්තු කරේ නෑ ගෙහේ. එහෙ පත්තු කරේ නෑ. මෙහෙ පත්තු කරා. මෙහෙ පත්තු කරේ නෑ. අර ගාස ගහප්පාට වලට තමයි ඔය ගිනි ගත්තේ. හරි 20ක් 21ක් 22ක් තියෙනවා. 25ක් මේකතු කරන්න. 23යි 24යි. මේ සෝල් නෙවෙයිනේ. සෝල් 23යි 24යි. තව එකක් තිබ්බොත් හරි 25යි. දැන් නම් ගෙම්මත් තමයි. මේ තියෙන්නේ නෙදර් පෝටල් එක මචං. මං කරේ මෙතෙන් දෙන්න නැතුව වෙන තැනකට යන්න කියලා බලන්න TNT ටිකක් තියලා පිපුරුවා. ඇතුළට යනකොට පිපුරුවේ නෑ කියන්කෝ. ආයේ මේකෙන් එළියට එද්දි තමයි පිපුරුවේ. නෙදර් පෝටල් පිටිපස්සේ මේ තව නෙදර් පෝටල් එකක් හැදුවා. හැදුවා නෙවෙයි හැදුනා. මේ හින්දා නෙදර් පෝටල් එකක් කොහෙට හරි හැදුවා කියන්නේ වෙනම තැනකින් නම් වතු වෙන්නේ බා. හරි බං ඉතින් එළම අපි යමු දැන්. කොහෙටද? මගේ ගෙදරට. මේ මොනවද පේන්නේ නැද්ද? මොකද මේ? කද්ද මේ කරන්නේ විහිළුව? ඒ තියෙනවා ගෙදර. පියමු ගෙදරට.
හරි බං ඉතින් එනවා මට උඹලට පෙන්වන්න දෙයක් තියෙනවා ඉඳපන් ඔයාලා. ඒක තියෙනවද දන්නේ නැහැ බං පෙන්වන්න. ඒ මොකද්ද ඩමේ? ඉහිලුවක් කරන්න එපාට. අතන තියෙන්නේ මං හිතන්නේ ඒක. මේ මොකද්ද? මං කලින් වීඩියෝ එකත් පෙන්නුවා එන්ඩර් පෝටල් එක මගේ. එන්ඩර් පෝටල් එක මේකට යන්න වීඩියෝ එකක් වෙනම ගේන්නම්. Oh my god! Wow! බෑ බං ඔය එන්ඩර් පෝටල් එක ගිහිල්ලා පාඩු ඉන්න. මකර ගහනවා මකර හදයක්. මොඩයාගේ කුත්ම. අඩෝ සිරාවට මේ කවුරුත් නැද්ද බං? ඉන්නෝ බං අර ඉන්නේ. ඔය කට්ටියද බං මේ? මේ විලේජස්ලා මු මැරලාද මන්ද? ඔකට ඉර පාගෙන නිදා ගන්න තු නැගිටපල්ලා. කවුරුත් නැහැ. නැගිටවන්න කවුරුත් නැහැ. පිදුරු තියෙනවා. අම්මට සිටි මේ බලපන්. රොසිරාට මේ මොකද්ද මේ? මොකද්ද කියන්න දන්නේ නැහැ. මොකද්ද කියලා දන්නේ නැහැ කමෙන්ට් කරපන්. අඩෝ අර ඉබ්බෙකුත් ඉන්නව නේද බං අප්පලපන්. මේ මොකද්ද මේ? අයන් හොසාම. අච්චේගේ ආමර් එකක් නේද? අතන අසෙක් හිටියා නේද බං? අමීන් අසෙක්. මේක එකට දාන්න පුළුවන් හැදින් දන්නේ නැහැ නේ. දාලා බලමු. try කරලා බලමු ආසෙයිතේ. අලි පොඩෙන්ඩ. වර මේක දාන්න පුළුවන්ද? මවුන්ට්. මවුන්ට් නෙවෙයි බං ගන්නදී. කොහොමද මේ කස දෙන්නේ? මේ මිනිස්සු මොන අරනවද මන් දන්නේ නැහැ. වහනවා ඔක. ඔබට මේක දෙන්නේ නැහැ. මේක දෙන්න වෙන්නේ. ඕකවයි. පාඩින්නේ මු වෑරනවා. ඕලි බං ඉතින් එළම. අපි දැන් යමන්. මෙන්න මේ නිල් ගින්දර ඇත්තද කියලා බලන්න. මේ ලෝකෙත් නිල් ගින්දර පත්තු ගන්න පුළුවන්ද කියලා බලමු. අපේ සොයිල් ටික කොහෙද බං? එම ගෙදර නේද බං? මේ අනවශ්‍ය දේවල් ටික තියලා අවශ්‍ය දේවල් ටිකක් විතරක් කරන් ඉමු. අර දැක්කනේ අර යටේකින් ගියාමත් අර නිතර පොටෙන් තමයි එළියට එන්නේ. අරන් ගියාමත් එහෙමත් දන්නේ නැහැ මම තාම ගිහිල්ලා බැලුවේ නෑ. අඩෝ සිරාවටම කොහෙන්ද බං මේ කාසට සොම්බි ගියේ? එනවා සොම්බි එනවා. වරේ තොට දෙන්න. වරේ ගහන්න වරේ. වරේ ගහගන්න. අනියකෝ ගාගන්න දෙකයි දෙන්න උඹට. දොර පොඩ්ඩක් කරපන්කෝ. මාත් ඇතුළට එන්න මගේ ගෙදර. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මටවත් හරියකට ය아가න්න බෑ. මුන් කොහොමද යන්නේ කියපන්කෝ. ආයි දන්නවනේ වැඩ කිසි ගාණක් නෑ මට නම්. මේ ගියේ ඇතුළට යන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ බා. මට බඩගිනි යන්න දීපන්. හරි දැන් අපි අනවශ්‍ය ඒවා ටික දාගමු. අපිට ඕනි සොයිල් තියෙනවා මචං. තියෙන්නේ සොයිල්. ටයි මේක ඕනේ. මේක ඕනේ. මේක පස්සේ ඕනේ වෙයි. තාත් ඕනේ දැන්. මේ මස් කටුත් ඕනේ දැන්. අනේ මන්ද මොනවද කියලා. මේක මෙතෙන්ට දාගමු. මේකත් මම බැටරි නෑ මචං ගණන් ගන්න ඉපා. අපි දැන් මොකද කරන්නේ? ගිනි පෙට්ටියක් ගන්න ඕනේ. ගිනි පෙට්ටිය නැතුව තමයි නැත්තම් පත්තු ගන්න වෙන්නේ. ගිනි පෙට්ටියක් නැද්ද මම්මට? How sad. ගිනි පෙට්ටියක් හදන්න වෙයිද? මේ තියෙන්නේ ගිනි පෙට්ටි. ගිනි පෙට්ටි නම් මෙන්න ගිනි පෙට්ටි. ඊතලක් තිබ්බ මං ඇති වෙනකන්. මම අරන් ගියේ නෑ නැත්තම් තියෙනවා. අපි දැන් බලමු. නිල් ගින්දර පත්තු ගන්න පුළුවන්ද කියලා. පේඩියක් ගමු. soul sand. එතකොට මේ තියෙන්නේ soil. මම YouTube එකේ වීඩියෝ එකක් දැක්ක බං. මේ මොනවාද? මේ soil වලින් අර අයංගලම් හදන විදියටම තියෙනවා. ඊට පස්සේ අර මංගාවක් තිබ්බ ඒ ඇටකටුව ගන්න. ඒව නම් මට හම්බුනේ. නෙදර් වල තිබිලා. ඉස්සුදා නෙදර් වල තිබිලා නේ මම මේ ක්‍රියේටිව් දාලා ගත්තේ ඒවා ටිකක්. මටත් එක් කරලා බලන්න තිබ්බේ නෑ මම ඒ තිබ්බ නිසා ගත්තා. අපි එක් කරලා බලමු. හරි කරලා බලමු. ඉඳපන්කෝ. පොඩ්ඩක් ඉඳපන්. අඩෝ. හරි ගියේ නෑ ගියාංකෝ. පොඩ්ඩක් ඉඳපන් බලන්න. මේ තියෙන්නේ soul sand. පත්තු කරලා බලමු. අඩෝ සිරාවට මම නිදි පාටපත් වෙනවා.
අඩෝ සිරාවන මාත් පත් වෙනවා කියහන්කෝ. ඕකනේ බැරි. ඕහෝ ඇති ඉතින්. අඩෝ සොයිලුත් පත් වෙනවා. වචන පැටලෙනවා ගණන් ගන්න එපා. අඩෝ සිරාවටම එහෙම ලස්සන ගේ ඇතුළෙත් මෙයා ටිකක් පත්තු කරලා බලන්න ඕනේ. අඩෝ ලස්සනයි නේද බා? හරි දැන් ඇති. කඩපන්. ඒ කෝන්නේ කඩන්න ඕනේ බා මේ ලස්සනයි මෙහෙම දීපා. ඒ ප්‍රශ්නයක් නෑනේ. අන්න කිරිපරෙක් ඉන්නවා. එන්න ඔයා එන්න. මන්න ඔයා වරි. අපේ අම්මෝ පිපුරුවා මෝඩයා. ආයෙ මේ පැත්තේ කිරිපරෙක් ඉන්නවා දැක්කොත් ඔක මරනවා ඉඳපන්කෝ. හරි බං ඉතින් අර වැඩේ කරලා බලමු අපි. මම ඒක අරගෙන එන්නම් සනික. හරි බං ඉතින් දැන් මං ආවා වෙනම වර්ල්ඩ් එකකට. උඹලට දැම්ම පෙන්නන්න හිතුවා වෙන වීඩියෝ එකක් නැතුව. අපි බලමු හදලා. කවුද ගන්නේ? ඒ කවුරු හරි ගන්නවා බං හරිද? කවුරු ගන්නේ? ඒ කවුරු හරි අපිට ගැහුවා බං. මම කියන්නේ. මම නම් දන්නවට කවුරු හරි ගැහුවා බං. හරි එකෙන් වැඩක් නැහැ. අපි දැන් අදමු හදන්න ඩී එක. මම තාම මේක ටෙස්ට් කරලා නම් බැලුවේ නෑ මචං. ආයි ගන්න. ඒ ගානවා බං. යමන් කොන්නෝයි. විශාල කරදරයක් වුණා මේක. යමන්. අපි යමන් නැත්තම් විශාල කරදරයක් වෙනවා. මෙතන වැඩේ කරමු. ආයි දෙකයි. තනින් එකයි. මෙතනින් එකයි. උඹලා හිතන්නේ මේක හරියයිද? මම නම් දන්නේ මේක කළා නෑ මම ඊට කලින්. බලලා බලමු. හරි. තියෙන්නේ මෙන්න මේ මිනිඔලු අන්න මේ තියලා බලමු. ඔපේ අම්මා මොකෙද්ද මේ? hello friends. ඉතින් මේ කවුද කියලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. බුදු අම්මා කවුද ගන්නවා? ඒ ඔයි මූ ගන්නවා. බේරියන් කොහමද බේරියන්? अरे भाई अरे ये मु गहना अडो मेरुना बंग ये कौद मम्मी ये मैं මොකද මේ ඔයි මා හිර කරලා තිබ්බේ මම දන්නේ කවුද කියලා මම හිතන්නේ අරු මා හිර කරලා බං මොකෙක් හරි අපතේ හරි ඉතින් මට දැන් මගේ විලේජ් එක නැති වුණා දුක තමයි අගරන්න දින් මම ඒ උන්ගේ නම දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාපන් බා මට නම් පිස්සු වෙලා වගේ ඉන්නේ අතන ඔලු තුනේ යක්ෂයෙක්ද අඩෝ සිරාවල අපේ ගම හොයාගන්න නෑ වගේ මගේ නිව් වර්ල්ඩ් එක නෙමෙයි කරන්න දෙයක් නැත ඊළඟට මං ගේන්නේ මගේ වර්ල්ඩ් එක හරි වෙන වර්ල්ඩ් එකක් හරි ගේනවා මේක නම් ගේන්නේ නෑ මේ පිස්සුද උගේ නම දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාපන් අදට වීඩියෝ එක ඉවර කරනවා එහෙනම් කොල්ලෝ අපි ගියා